The Assembly will now hear an address by His Excellency Matharpila Sirisena, President of Democratic Socialist Republic of Sri Lanka. Kind attention. ගරු සභාපතිතුමනි සියලුම රාජතාන්ත්‍රිකයිනි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේ සිටම උත්සාහ දරනු ලැබුවේ ලෝකවාසී මානවයාගේ ජීවිත පැවැත්ම වඩා තාර්කික අර්ථවත් සහ සමෘද්ධිමත් කිරීමයි. එවන් ලෝකයක් බිහි කිරීම ලෝක නායකයින් වන අප කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. මෙවර මහසභාවට ඉදිරිපත් කරනු ලබන තිරසර සංවර්ධනය මත පදනම් වූ පශ්චාත් 2015 සඳහා වන සංවර්ධන න්‍යාය පත්‍රය සහ ඒ සමග ඉදිරිපත් කරනු ලබන විශ්ව ක්‍රියාකාරී සැලැස්මට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහාය හිමි වන බව මා මෙහිදී ප්‍රකාශ කරන්නේ ඉතාමත්ම සතුටින්. ඒ අනුව 21 වන සියවස තුළ ගෝලීය පාරිසරික සංවේදී නව ශිෂ්ටාචාරයේ පෙර ගමන්කරුවෙකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ලෝක ප්‍රජාව ඉදිරියේ මා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරමි. තිරසර සංවර්ධනය යනු සමස්ත ලෝකයේම සමාජීය සංවර්ධනයේත් ආර්ථික සංවර්ධනයේත් පරිසර ආරක්ෂණයේද සමතුලිත භාවයයි. ඒ අනුව 2030 වසර වන විට මෙම ඉලක්ක පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව මා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එහිදී අපගේ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපරීම, දරිද්‍රතාවය ප්‍රගතිශීලී ලෙස අවම කිරීමත්, සියලු ආකාරයේ අසමානතාවයන් පිටු දැකීමත්, සමාජ සාධාරණත්වය හා මානව ආරක්ෂාව සපිරි සමාජයක් බිහි කිරීමටද අපි කටයුතු කළ යුතු වෙනවා. ඊට සමාන්තරව ස්වාභාවික සම්පත් සුරැකීම අවධාරණය කරන අතරම තිරසර පාරිසරික ශක්්‍යතාවය මත පිහිටා සම්පත් පාරිභෝජනය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමද අපි කටයුතු කරනවා. මීට අදාළ ප්‍රතිපත්තිමය රාමුව වර්තමාන රජයේ යහපාලන මූලධර්ම මත පිහිටවන ලද ආයතනික රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කිරීමට මා කැමැතියි. තවදේම යහපාලන ප්‍රතිපත්තියේ ඉදිරි පියවරක් ලෙස පාරිසරික යහපාලනය සඳහාද විශේෂ අවධානයක් යොමු කරන බව මෙහිදී සඳහන් කිරීමට මා කැමැතියි. මෙම සැලැස්ම ක්‍රියාත්මක නැංවීමේදී රාජ්‍යාංශයේ පමණක් නොව සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව යන සියලු අංශ සහභාගී කරවා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි මා අදහස් කරනවා. තිරසර සංවර්ධනය කිසිදු රටකට තනිව අත්කරගත නොහැකි. එබැවින් එක්සත් ජාතීන් කලාපීය සංවිධාන සහ වෙනත් රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළ ආකාරයේද එම සැලසුමට ඇතුළත් වෙනවා. සභාපතිතුමනි, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම පිණිස වන 13 වන තිරසර සංවර්ධන ඉලක්කයට ශ්‍රී ලංකාව පූර්ණ දායකත්වයේ හිමිනවා. එහිදී පාරිසරික බලපෑම් වලට මුහුණ දීමේදී ඇතිවිය හැකි අවදානම අවම කිරීමට අපි කටයුතු කරනවා. අප රට දැනට මුහුණ දී සිටින සංවර්ධන අභියෝග වන දිලිඳුකම, ආහාර සුරක්ෂිතතාවය, වැඩිවන වැඩිහිටි ජනගහනය සහ ස්වාභාවික විපත් වැනි සාධක මිහිකත උණුසුම සමග බද්ධ වූ දේශගුණික විපර්යාස මගින් කොතරම් බරෑරුම් බවට පත් කරනු ඇද්දැයි විශ්ලේෂණය කිරීමද මේ මොහොතේ පවතින ඉතා වැදගත් අවශ්‍යතාවයක් යැයි මා විශ්වාස කරනවා. අවසන් වශයෙන් මා සඳහන් කළ යුත්තේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම පාන්තික ආදායම් ලබන රටක් ලෙස වර්ධනය වීම පිණිස ප්‍රතිපත්ති සැකසීමේදී
දිලිඳු බව පිටු දැකීම, ආහාර සුරක්ෂිතතාවය අත්කර ගැනීම, බලශක්ති පාරිභෝජනය, අධ්‍යාපනය, ආදායම් ව්‍යාප්තිය අවම කිරීමත්, නගර සංවර්ධනයත් මෙහිදී අප විශේෂයෙන්ම අවධානය කරන ලබන විශේෂ ක්ෂේත්‍ර වෙනවා. ශ්‍රී ලාංකික ජනතාව සතු වසර 2500කට එපිට යන ඉතිහාසය මේ ප්‍රයත්නයේදී අපහට අනුප්‍රාණය සහ ශක්තිය සපයනවා. අපගේ වර්තමාන ව්‍යවස්ථාවට පූර්විකා වන පැරණි පාලි ආශිර්වාද පාඨයක් සඳහන් කරමින් විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයෙන් ඉගැන්වෙන මේ සඳහන් පාලි පාඨයේ අදහස් දැක්වීම මා අදහස් කරනවා. දේවෝ වස්ත සුකාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මින් කියවෙන්නේ විශේෂයෙන්ම කලට වැසීම, අස්වැන්න සරුවීම, ඒ වගේම ජනතාව තෘප්තිමත් වීම සහ පාලකයා ධර්මිෂ්ඨ වීම යන්නයි. එනම් මීට සතවර්ෂ ගණනාවකට පෙර අපේ මුතුන් මිත්තන් තිරසර සංවර්ධනය ත්‍රිකෝණය දැන සිටි බව එයින් පෙනී යනවා. එම සාම්ප්‍රදායික දැනුමෙහි සාඩම්බර හිමිකරුවෙක් ලෙස ඔවුන්ගේ දැනුමේ ආභාෂය ලබා ඒ අදට ගැලපෙන ලෙස වර්ධනය කර ගනිමින් ජයග්‍රාහී ලෙස 21 වන සියවසේ ඉදිරියට පිය නැගීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව විශේෂයෙන්ම සඳහන් කිරීමට කැමැතියි. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි. I thank the President of the Democratic Socialist Republic of Sri Lanka for his statement.